කොහොමද? ඔයාලා හැමෝම හොඳින් නේද? ඔන්න මම අදත් ආවා ලස්සන වීමේ ලස්සන රහසක් ඔයාලට කියන්න. අද මම කතා කරන්නේ මේ දවස්වල හැමෝම පිස්සුවෙන් වගේ හොයන කතා කරන ඒ කෙනා ගැන ඔයාලට කියන්න. කවුද? ඒ තමයි රෝස්මෙරි. ඉතින් මම අද ඔයාලට කියන්න ආවේ මේ රෝස්මෙරි වලින් රෝස්මෙරි හෙයා ඔයිල් එක වගේම රෝස්මෙරි හෙයා වෝටර් එක හදාගන්න විදිය කියලා දෙන්න. ඉතින් අද ඒ දෙකම මම ඔයාලට කියලා දෙනවා. ඇත්තටම මේක මැජික් එකක් තමයි. මුලින්ම ඉස්සල්ලාම කරන්න ඕනේ ඔයා මේ රෝස්මෙරි ඉති ටික හොයාගන්න එක. රෝස්මෙරි ඉති ටිකක් හොයාගන්න පුළුවන් ඔයාලා සුපර් මාකට් එකේ, ඉතින් කීල්ස් එකේ, එතකොට මල් තියෙන තැන්වල මේ රෝස්මෙරි හොයාගන්න ලේසියෙන්ම පුළුවන්. කීල්ස් එකේ නම් පැකට් එකක් රුපියල් 50ක් වගේ තමයි වෙන්නේ. ඔයා චුට්ටක් ඇවිදලා මේ රෝස්මෙරි ඉති ටිකක් හොයාගන්න. දැන් අපි බලමු මේ හොයාගත්ත රෝස්මෙරි ඉති වලින් තෙල් එක වගේම වෝටර් එක හදන විදිය. මුලින්ම ඔයා මේ හොයාගත්ත රෝස්මෙරි ඉති ටික ඔයා මේ වෝටර් එකයි හෙයා ඔයිල් එකයි දෙකම එකම දවසේ හදා ගන්නවා නම් සමානව දෙකට බෙදා ගන්න. හෙයා ඔයිල් එකටයි හෙයා වෝටර් එකටයි දෙකටම ඔයා මේ හොයාගත්ත රෝස්මෙරි ඉති ටික සමානව දෙකට බෙදා ගන්න. දැන් අපි බලමු කොහොමද මේ හෙයා ඔයිල් එක ඉස්සලාම හදාගන්නේ කියලා. මේකට අවශ්‍ය දේවල් දැන් මම ඔයාලට කියන්නම්. රෝස්මෙරි ඉති කීපයක් ඕන වෙනවා. ඒ වගේම පිරිසිදු පොල් තෙල් භාගයක් ඕන වෙනවා. උළුහල් තේ හැන්දක් හිස් කබල සිසිල් කරන්න වගේම හිස්සොරි නැති කරන්න. ඔයාට ඕනේ නම් මේකට කරපිංච ඉති කීපයක් එකතු කරගන්න පුළුවන්. දැන් අපි පළමුවෙන්ම රෝස්මෙරි ඉති සෝදානම් කරගමු. ඔයා මේ ඉති ටික හොඳට සෝදලා පිරිසිදු රෙදි කෑල්ලක් උඩ ටිකක් වෙලා අතුරලා තියන්න. විශේෂයෙන්ම මේ ඉතිවල වතුර ගතිය තියෙන්න බෑ. වතුර තිබුණොත් තෙල් එක නරක් වෙනවා. ඒ නිසා වතුර හොඳටම හිඳනකම් විනාඩි 20ක් 30ක් වගේ ඔයා මේක අවනේ අතුරලා තියන්න. ඊට පස්සේ දෙවනුව භාජනයක් ලිපේ තියලා ඒකට පොල් තෙල් ටික දාගන්න. දැන් මේ තෙල් එක රත් වීගෙන එද්දී උළුහල් ටික එකතු කරන්න. උළුහල් ටික රන්වන් පාට වෙනකන් බෙදෙන්න දෙන්න. එඳ ඔයා ගින්දර අඩුවෙන් තියාගන්න. තුන්වෙනුව ඉතිවල සාරය ගමු. වතුර බහින්න තිබුණු රෝස්මෙරි ඉති ටික අරගෙන පොඩියට කඩා ගන්න. දැන් ඒ ටික තෙල් එකට එකතු කරන්න. දැම්ම ගමන් තෙල් එක එනදායි ඔයා හැඳිමිටකින් හිමින් සැරේ කලවම් කරන්න. විනාඩි 20ක් විතර යද්දී රෝස්මෙරි ඉතිවල පාට වෙනස් වෙලා ඉතිවල තිබුණු කොළ පාට තෙල් එකට එකතු වෙලා රෝස්මෙරි ඉති ටික මැලවිලා ඔයාට දකින්න පුළුවන් වෙයි. මේ වෙලාවට හොඳ සුවඳකුත් එනවා. මේ වෙලාවට ඔයා ලිප ඔෆ් කරන්න. දැන් අපි තෙල් එක පෙරා ගමු. මේ තෙල් එක හොඳට ඔයා නිවෙන්න දෙන්න. තෙල් එක හොඳට නිවුනට පස්සේ පිරිසිදු රෙදි කෑල්ලකින් හරි නැත්නම් පෙරණයකින් හරි ඔයා මේ තෙල් එක වීදුරු බෝතලයකට පෙරා ගන්න. දැන් බලමු අපි පාවිච්චි කරන්නේ කොහොමද කියලා. ඔයා මේක සතියකට දවස් 3ක්වත් මේ සුවඳ තෙල් එක පාවිච්චි කරන්න. රැට නිදා ගන්න කලින් මේ තෙල් ටිකක් අරගෙන හිස් කබලේ ගාලා විනාඩි 15ක් විතර ඇඟිලි තුඩු වලින් හොඳට මසාජ් කරන්න. රැට ගාලා උදේට නාන්න. ඔයාට රැට ගාලා උදේට නාන්න අපහසුයි නම් පැය 2ක් තියෙන දීලා නාන්න. දැන් අපි රෝස්මෙරි වෝටර් එක හදාගන්න විදිය බලමු. අවශ්‍ය දේවල්
අපි බලමු. රෝස්මෙරි ඉති කීපයක් ඕනේ. පළමුවෙන්ම අපි අර කොටස් දෙකකට බෙදාගත්තු එකේ ඉතිරි කොටස අරගෙන හොඳට සෝද ගන්න. උළුහාල් තේ හැන්දක්, කරාඹුලටි තේ හැන්දක්, වතුර කෝප්ප එකහමාරක් මේකට ඕනේ. අපි මේකට වතුර කෝප්ප එකහමාරයි ගන්නේ. මේක සති දෙකකට ප්‍රමාණවත්. අපි සති දෙකකට ප්‍රමාණවත් වෙන විතරයි මෙතනදී වෝට් එක හදාගන්නේ. මොකද අපි මේකට කෘත්‍රිම ද්‍රව්‍ය කෘත්‍රිම දේවල් කිසිම දෙයක් දාලා නැති නිසා අපිට මේක ගොඩ කාලයක් තියාගන්න අමාරුයි. ෆ්‍රිජ් එකේ දාලා තමයි අපි පාවිච්චි කරන්න ඕනේ. ඒ නිසා සති දෙකකට ප්‍රමාණවත් වෙන විදිහට ඔයා වතුර තියාගන්න. සති දෙකකින් මේක ඉවරුණාට පස්සේ ඔයා නැවතත් මේ වෝට් එක හදාගන්න. දැන් අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. දෙවනුව ඔයා භාජනයක් ලිපේ තියන්න. දැන් ඒකට අර වතුර කෝප් එකමාර දාගන්න. මේ වෙලාවේ ඔයා ගින්දර අඩුවෙන් තියාගන්න. ඒ වගේම උළුහාල් තේ හැන්දයි, කරාඹුලටි තේ හැන්දයි එකතු කරන්න. දැන් ඔයා කඩාගත්ත රෝස්මෙරි ඉති ටික එකතු කරන්න. එකතු කරලා හැන්දකින් හොඳට එහා මෙහා පෙරලන්න. දැන් විනාඩි 20කට විතර පස්සේ ඔයා දැන් මේක බලනකොට පේන්නේ රෝස්මෙරි ඉතිවල තිබුණ පාට සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා ඉති මැලවිලා වතුර එකට ඒ පාට එකතු වෙලා තියෙන ඔයාට පේන්නේ. මේ වෙලාවේදී හරිම සුවඳයි. ඔයා මේ වෙලාවේදී ලිප ඔෆ් කරන්න. දැන් අපි බලමු කොහොමද මේක පෙරාගන්නේ කියලා. දැන් මේක ඔයා හොඳට නිවෙන්න දෙන්න. නිම්නට පස්සේ පිරිසුදු රෙදි කෑල්ලකින් හරි පෙරණයකින් හරි ඔයා මේක ස්ප්‍රේ බෝතලයකට පෙරා ගන්න. දැන් අපි බලමු පාවිච්චි කරන්නේ කොහොමද කියලා. ඔයා නාලා කොණ්ඩේ හොඳට තෙත මාත්තු කරගන්න. දැන් ඔයා මේක හිස් කබලේ කෙස් අතරට හොඳට ස්ප්‍රේ කරන්න. දැන් ඒ ස්ප්‍රේ කරද්දී ඔයා මේක හිස් කබලට උරා ගන්න දෙන්න. මේක මතක ඇතුව ඔයා ෆ්‍රිජ් එකේ තියන්න අමතක කරන්න එපා. ඔයා මේක පාවිච්චි කරන වෙලාවට ෆ්‍රිජ් එකෙන් ගෙනල්ලා පාවිච්චි කරන්න. මේ රෝස්මෙරි ඔයිල් එකෙන් වගේම රෝස්මෙරි හෙයා වෝට් එකෙන් ලැබෙන ප්‍රතිඵල ගැන දැන් අපි කතා කරමු. අහුරු පිටින් ගැලවිලා යන ඔයාගේ හිසකෙස් ගැලවී යන එක සම්පූර්ණයෙන්ම නවතිනවා. හිසකෙස් ගන්නට ශක්තිමත් වර්ධනය කරනවා. හිසකෙස් වැවෙන වේගය වැඩි කරනවා. හිස්සොරි වලින් හිසකෙස් ආරක්ෂා කරනවා. රෝස්මෙරි වලින් හිසකෙස් වල මුල පෝෂණය කරලා නිරෝගී කෙස් කලබක් ලබා දෙනවා. ඉතින් ගිනි ගණන් දීලා ඔයාට මේවා ගන්න ඕනේ නැහැ. මම ඔයාට මේ කියලා දුන්න විදියට පිරිසිදුවට ගෙදරදීම හදාගන්න ඔයාට පුළුවන්. මේ රෝස්මෙරි ගැන පුංචි කරුණු ටිකක් මම ඔයාට තව කියන්නම්. ඔයාගේ දැනුම පිණිස. මේ රෝස්මෙරි කියන්නේ සුවඳවත් ඖෂධීය හා ආහාර රසකාරක ලෙස භාවිතා කරන ජනප්‍රිය ශාකයක්. මේකේ විද්‍යාත්මක නාමය තමයි රෝස්මෙරි. මේ ප්‍රධාන වශයෙන් සුසුම් පත්‍ර ශාක වර්ගයට අයත් වෙනවා. රෝස්මෙරි ශාකයේ විශේෂ ලක්ෂණ තමයි සදාහරිත. ඒ කියන්නේ වසර පුරා හරිතව පවතින ශාකයක්. දිගු සිහි ඉඟුරු වැනි පත්‍ර තමයි මේ ශාකයේ තියෙන්නේ. තද සුවඳක්, ඒ වගේම නිල් හා දම් පැහැති කුඩා මල් පිපෙනවා. හොඳ සූර්යාලෝකය ලැබෙන ස්ථාන තමයි මේ ශාකය වඩාත් ප්‍රිය කරන්නේ. අඩු ජලය සමග හොඳින් වර්ධනය වෙනවා. ඒ වගේම ආහාර රසකාරකයක් ලෙස මේ රෝස්මෙරි භාවිතා කරනවා. මස්, සුප්, බේක් කරන ආහාර. එතකොට හර්බල් තේ ලෙසත් මේ රෝස්මෙරි භාවිතා කරනවා. සුවඳ තෙල් නිෂ්පාදනය කරන්න. ඒ වගේම මේකේ තියෙන ඖෂධීය වටිනාකම තමයි මතක ශක්තිය වර්ධනය කරන්න
උපකාරී වෙනවා. ආහාර ජීර්ණය වැඩි කරනවා. හිස කෙස් වේගයෙන් වර්ධනය කරනවා. ප්‍රතිඔක්ෂිකාරක ගුණ ඇති ශාකයක්. ඒ වගේම අපි රෝස්මෙරි පැලයක් ගෙවත්තේ හිටව ගත්තොත් මීමැස්සන් වැනි ප්‍රයෝජනවත් කෘමීන් මේ රෝස්මෙරි වලට ආකර්ෂණය වෙනවා. ඒ වගේම අඩු නඩත්තුවක් සහිත ශාකයක් නිසා අපිට වගා කරගන්න පහසුයි. ඉතින් මේ වටිනා රෝස්මෙරි පැලයක් ඔයත් හොයාගෙන ඔයාගේ වත්තට එකතු කරගන්න. ඉතින් මේ වටිනා වීඩියෝ එක ඔයාගේ නොදන්න යාළුවන්ට දැනගන්න ෂෙයා කරන්න. ඒ වගේම මේ දේවල් වලින් ලැබෙන ප්‍රතිඵල මට කමෙන්ට් එකකින් කියන්න අමතක කරන්නත් එපා. ඉතින් තවත් දවසක ඔයාට වැදගත් වෙන ලස්සන වීඩියෝ එකක් අරන් එනකම් මම අදට ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.